හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අද ආවා ජපානයේ කෝඑන්නේ එකට. කෝඑන්නේ එකක් කියන්නේ ඉතින් මේ තියෙන ඔය පාක් එකක්. කවුරුවත් නැහැ වගේ. අපි ඇතුළට ගිහින් ඉතින් බලමු කොහොමද කියලා. ඔන්න ඉතින් දැන් නම් කෝඑන්නේ එකේ ටිකක් මැදට ඇවිල්ලා අපි ඇවිදන් ආව මුලින් බලන්න කොහොමද කියලා. මේ ගොඩක් ඇවිදින්න නම් තියෙනවා. මාර ලස්සනයි ඉතින්. මේ යටත් යන්න නම් තියෙනවා මේ කාලෙකින් කවුරුවක් ගියපු නැති වගේ තියෙනවා. යමු ඉතින්. මෙතන තියෙනවා පොඩි අයට සෙල්ලම් කරන්න චිල්ඩ්‍රන් පාක් එකක් වගේ. ඔයාලට පේනවා අපේ දේශාන් අයියත් ඉස්සරහින් යනවා. ඉතින් අද එයත් එක්ක තමයි අද අචින්ත අයියා නැහැ. මාර ලස්සනයි. පේන්නේ ඉතින් අපි ඉන්න ටවුන් එක තමයි යටින් පේන්නේ ඔය. අපි දැන් ටවුන් එකේ උඩ තමයි ඉන්නේ. උඩ පැත්තට ගිහලා ඔයාලට චිල්ඩ්‍රන් පාක් එකෙන් පේනවා. ඒ පැත්තේ තව යන්න කියලා ඒ පැත්තේ නෑ. ආයෙ මෙතන පල්ලෙහාට යන්න තිබ්බා. එතන පාර වහලා තියෙන්නේ. ඒක නිසා එතන වීඩියෝ එකක් ගත්තේ නෑ. දැන් යන් තව ටිකක් ඉස්සරහට යද්දි තියෙනවා නිකන් මේ වගේ බාංකුව එහෙම හදලා හොඳට තියෙන මෙතන. එතෙන්ට ගිහින් වීඩියෝ එක දාන්න. මං කිව්ව දැනට ආවා. ඔයාලට පේනවා ඉතින් අර වාඩි වෙලා ඉන්න තියෙන තැන් එහෙම තියෙනවා. ඔන්න ඉතින් ඒකේ ගහලා තියෙනවා කරන්න බැරි දේවල්. එහෙනම් ඉතින් මිනිස්සුන්ට නේ බල්ලොන්ට තමයි කියලා දෙන්නේ මොනවද කරන්න බැරි කියලා. ජපානයේ නම් ඉතින් ඕවා පිළිපදින්න ඕන නැත්තම් ඉතින් පොඩ්ඩක් මෙහෙ නීති තමයි ප්‍රශ්නේ. කුරුල්ලු දෙන්නෙකුත් ඉන්නවා. දේශාන් අයියා වේලාසන මේ යනවා කලින්. අතන ඉස්කෝලේ ළමයි වගේක් ඉන්නවා. තනකොළ එහෙම ඉතින් කපලා දැන් මේ කරලා තියෙන්නේ. අද වගේ තමයි කපලා තියෙන්නේ. තාම කපපුවා වේලිලත් නැහැ තනකොළ නම්. මේ මල් නම් ලංකාවෙත් තියෙනවා වගේ මතකයි. මේ පැත්තේ නම් තියෙන ලංකාවේ තියෙන බට කියලා. උණ බට නෙමෙයි අර කොළ පාට බට එක. ඒ කැලෑවක් තමයි තියෙන්නේ. ඕව විතරයි තියෙන්නේ මේ පැත්තේ. මෙන්න මෙතන ඔතන ඉස්සරහට නම් මාර විව් එකක් තියෙනවා අපි ඉන්න ටවුන් එක. බාංකු ගහලා තියෙනවා හැමතැනම වගේ. අද නම් කට්ටිය නෑ. අද සිකුරාදා දවසක්. ඉරිදට තමයි ඉතින් මේ පාක් එකට එන්නේ කට්ටිය. මෙතන වතුර බොන්න ටැප් එහෙම තියෙනවා.
යටින් පාරක් යනවා පේනවා ඔයාලට. අපේ එකිය තියෙන්නේ මෙන්න මේ ගොඩනැගිල්ල ගාව තමයි. මාර ලස්සන view එකක් තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට පේනවා ගෙවල් එහෙම එක ළඟ ගොඩ හරියක් තියෙනවා. ඉතින් අර පාලමත් ගඟ තමයි අර ඔයාලට මුලින්ම වීඩියෝ එක වෙනුව ගඟ තමයි ඔය තියෙන්නේ. නිවාඩු දවසට ඉතින් හවසට ඇවිල්ලා මේ වගේ තැනක ඉන්න කියන්නේ මාරයි. නියම සුපිරි. ඉතින් ඉරත් බැහැලා ගිහිල්ලා අපි ටික වෙලාවක් අතන වාඩිලා හිටියා. දැන් නම් මාරම view එකක් තියෙන්නේ ඔයාලට පේනවා. අහසේ මාර ලස්සනයි. මෙතෙන්ට අර හිම වැටෙන කාලෙට පුජි කන්ද එහෙමත් පේනවා. දැන් නම් ඉතින් හිම වැටෙන කාලේ නෙමෙයි. මාර රස්නයක් තියෙන්නේ. ඔයාලට ඉතින් හිම වැටෙන කාලෙට පුජි කන්දවත් පෙන්වන්න. එකට ආවා. හිම ලොකුවට ඉතින් අද කට්ටියත් හිටියේ නෑ, පෙන්වන්න දෙයක්වත් නෑ. අර මේකේ නම් මාර view එකක් තියෙන එක තමයි තියෙන්නේ. අපි එහෙනම් තව අලුත් වීඩියෝ වලින් වෙන දවසින් හමු. බයි බයි.